නැවතත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අපේ ජීවිතයේ සමහර දවස් තියෙනවා අපිට හරි අමාරුවෙන් ගෙවන්න වෙන. ඇත්තටම දවස් නෙවෙයි මට නම් මේ මාසෙම හරිම මහන්සි වැඩ වැඩි මාසයක්. ඒ වගේම කවදාවත් නැතුව හොඳටම අසනීප වුණ මාසයක්. මොන තරම් අපි කාර්යබහුල වුණත් අපි අසනීප වුණත් අපිට එදිනෙදා ජීවිතේ අපේ වැඩ කටයුතු කරගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැමදේම මැද්දේ මම මගේ රූම් එක ලස්සනට පිළිවෙලට හදාගත්ත විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ යන්නේ. මම කලින් දාලා තිබ්බ කර්ටන් එක බ්ලූ කර්ටන් එකක්. ඉතින් මට හිතුණා මේ පාර ඒක වයිට් එකකට චේන්ජ් කරන්න. මම ගොඩක් කැමති කලර් එකක් තමයි වයිට් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම වයිට් එකට චේන්ජ් කරා. ඒ වගේම වයිට් කලර් එකෙන් අපි දැම්මහම ඒක රූම් එකට උනත් අමුතු එළියක් එනවා. ඒ නිසා තමයි මම ගොඩක්ම වයිට් කලර් එක තෝරාගත්තේ. ඒ වගේම මගේ රූම් එක ඩෙකොරේට් කරගන්න අවශ්‍ය පොඩි අයිටම් ටිකක් මම ගෙන්න ගත්ත ඕඩර් එකක් දාලා. කොහොමත් අපේ ගෑනු ළමයි ගොඩක් කැමතිනේ එක පොඩි දේවල් වලින් රූම් එක ලස්සන කරගන්න නේද? ඉතින් ඒ විදිහට මමත් ආසයි ඒ විදිහට කරන්න. ඉතින් ඒ නිසා මමත් පොඩි අයිටම් ටිකක් ගෙන්න ගත්තා. මොන දේවල් මොන විදිහට කොහොම සිද්ධ වුණත් ඔයාලා ඉන්න තැන ඔයාගේ රූම් එක හරි ලස්සනට පිළිවෙලකට තියාගත්තම තමයි ඔයාට ඔයාගේ අනිත් වැඩ උනත් පිළිවෙලකට කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාම චුට්ටක් හිතලා බලන්න ඔයාගේ රූම් එක අස් කරලා නැතුව හැමතැනම බඩු තියෙනවා දකින්නකොට ඔයාට උනත් ඔයාගේ අනිත් කිසිම වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා අනිත් හැම දෙයකටම කලින් ඔයා ඉන්න තැන ලස්සනට පිළිවෙලට ඔයාට ආස හිතෙන විදිහට තියාගන්න. මට නම් මගේ රූම් එක හදාගන්න දවසක්ම ගියා. මොකද මම හැම දෙයක්ම මුලින් ඉඳලා ක්ලීන් කරා. ඉතින් මේ රූම් එක හදන වෙලේ මට ආපු පොඩි බඩගින්නට මම පීසා හැකුත් ඕඩර් කරගෙන ඒකත් කාලම ආයෙම වැඩ පටන් ඉතින් මම අමාරුම වැඩේ පටන් ගත්තා. ගෑනු ළමයි විශ්ි අපි ළඟ මේ වගේ අයිටම් නම් ගොඩක් තියෙනවා නේද? සමහරක් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ ඒක තාම අරගෙනවත් නැහැ. ඒ වුණාට අපි ආපහු දැක්ක ගමන් ආයි වගේ දෙයක් ෂොප් එකකින් ආය අරන් එනවා. ඒ වුණාට අපි පාවිච්චි කරලා නැහැ. හැබැයි මේ වගේ කලෙක්ෂන් එකක් නම් අපි ළඟ තියෙනවා. ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි අපිට මේ ජීවිතේ මොකක්ද? මේ ජීවිතේ ඇතුලේ අපිට කරන්න තියෙන වැඩ රාජකාරි මොනවාද? ඒ වගේම මේ වැඩත් එක්ක අපි මොනතරම් කාර්යබහුලද කියන එක අපිට දැනෙන්න පටන් ගන්නෙ. හැබැයි අපි මේ දේවල් වලට හරි ලස්සනට පිළිවෙලට මුණ දෙනවා නම් අපිට හරි ලස්සනට අපේ ජීවිතේ ජීවත් වෙන්න